හයි ගයිස් අද අපි යමු ඩුබායි මිරකල් ගාඩන් බලන්න. අපිත් කොට කාලයක් යන්න හිටියට යන්නුනේ නෑ. ඔන්න අද තමයි අපිටත් මෙතනට එන්න පුළුවන් වුණේ. මේ තමයි එතන එන්ට්‍රන්ස් එක. මේකට ටිකට් ෆී එක per person දිරම් 100ක් වෙනවා. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එකට ආවට පස්සේ මිරකල් ගාඩන් එක පේන විදිය. මේ තියෙන්නේ වෝටර් වීල් එකක්. මෙතන හරිම ලස්සනයි. මේ වෙලාව හවස 5:00ට විතර. ඒත් අවුව ටිකක් සැරයි මේ කාලේ. අවුව සැර කාලේ පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ වෙලාවටත් අවුව ටිකක් සැරයි. හැබැයි මෙතනට ආවහම මේ දේවල් දැනෙන්නේ නැහැ. මොකද මේක මිරකල් එකක්ම තමයි. මෙතන මාරම ලස්සනයි. ඉතින් අපි මල් බල ඉස්සරහට ආවා. එතන පැලස් එකක් තියෙන. එතනට එහා පැත්තෙන් ස්ටේ එකක් තියෙනවා ළඟටම යන්න. අපි ඒකට ඊට පස්සේ යමු. මෙතන එක විදිහේ එක ස්ට්‍රක්චර්ස් හදලා තියෙනවා. ඊට පස්සේ ඔය තියෙන ස්මර්ෆ්ස් විලේජ් එක. නිල් කුරුමිට්ටෝ එයාලා තමයි ඔය ඉන්නේ. එයාලත් එක්ක ඉතින් අපිට ෆොටෝස් ගන්න පුළුවන්. මෙතන මල් හරිම ලස්සනට තියෙනවා. හැබැයි මේක මුලින්ම ඕපන් කරන්නේ සමර් වැකේෂන් එකෙන් පස්සේ නොවැම්බර්නේ. ඒ කාලෙට මීටත් වැඩිය ලස්සනයි. අපිට ඇත්තටම මේක ඕපන් කරන්නේ නොවැම්බර්. මේක ක්ලාස් කරනවා මැයි 31 මේ මාසේ. එතකොට මේ කාලෙනොට ටිකක් මල් හැම ෆේඩ් වෙලා මේන්ටනන්ස් ටිකක් අඩු වෙලා තියෙන කාලේ. ඒත් ඉතින් මේක ගොඩාක්ම ලස්සනයි. ඉතින් අපි බලමු ඉස්සරහට යන්න. දැන් නම් ටික අවුව අඩු වෙගෙන යනවා. හවස 6න් විතර පස්සේ ටිකක් ඇවිදින්න ලේසියි. මෙතන ගස් වගේ පෙනුනට මෙතන ඇත්තටම තියෙන්නේ අර මෝල්ඩ් ඒවා හදලා ඒ වගේ ක්‍රීපර්ස් වැල් තමයි අවලා තියෙන්නේ. මෙයාලට කියන්නේ ෆ්ලෝරල් ලේඩීස්ලා කියලා. මෙයාලා හෙමින් කැරකෙනවා නිකන් යාලා ඩාන්ස් කරනවා වගේ තමයි පේන්නේ. මෙතන තියෙන්නේ ස්ටේජ් එකක් එක්ක පැවිලියන් එකක්. ඔය ඉන්නේ දන්න කියන එක්කනේ දන්න කියන භූතයෙක්නේ. එතනට ආවහම ඒ පැවිලියන් එක ළඟට ආවම නම් මාරම නිස්කලංකයි. අපි ඉතින් එතනට ඇවිල්ලා ටික වෙලාවක් රෙස්ට් කරලා ආයෙ තව ටිකක් ඉතින් ඇවිදින්න ගියා මේ එතන වටේටම. මේ වෙලාව හරිම කාම් වෙලාවක්. හවස 6:00 වගේ වෙනකොට. ඉතින් මේ වෙලාවේ අපි ඉතින් අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ඉතිරි ටික බලන්න ගියා. මෙතන එක ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. මේ තියෙන්නේ ෆොටෝ ලොකේෂන්ස්. පේනවනේ. හරිම ලස්සනයි. දැන් ඉතින් අපි ආය එන්ට්‍රන්ස් එක ළඟටම ඇවිත් තියෙන. එන්ට්‍රන්ස් එක ළඟම තමයි එක්සිට් එකක් තියෙන්නේ. අපි අර කලින් තිබුණු තැන්වල දැන් ලයිට්ස් ඔන් කරලා හරිම ලස්සනයි. දැන් මේ වෙද්දි වෙලාව 7ට විතර ඇති. ඔන්න දැන් ඔතන පර්ෆෝම් කරන්නත් අරගෙන හරිම ලස්සනයි යාගේ පර්ෆෝමන්ස්. ඊට පස්සේ අපි යන්නේ මෙතන තියෙන ලස්සනම තැන. මට නම් ලස්සනම මෙතන තමයි මේ හාට් ටනල් එක. ඒක ගොඩාක් ප්‍රසිද්ධයි. හරිම ලස්සනයි. එතන ඇත්තටම ෆොටෝස් වලට කැප්චර් වෙනවට වැඩිය වීඩියෝස් වලට කැප්චර් වෙනවට වැඩිය මාරම ලස්සනයි. ඒක S2කට රෑ වෙනකොට තව ලස්සනයි. මෙහෙට මේ දවස්වල ඉක්මනට රෑ වෙන්නේ නැහැ. ඇත්තටම මේ වෙලාවෙත් රෑ 7:00 විතර ඇති. කළුවර වැටෙන්නේ නැහැ ඉතින් ලේසියෙන්. ඉතින් ඒ නිසා අපිට ලයිට්ස් එක්ක ඩාර්ක් බෑග්ග්‍රවුන්ඩ් එකේ මේක කොහොමද කියලා ඉතින් බලා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉස්සරහට එනකොට තව මෙතන අම්බ්‍රෙලා ටනල් එකක් තිබ්බා. එක පාට අම්බ්‍රෙලාස් තමයි ඔය තියෙන්නේ. දැන් අර මං කියවනේ පැලස් එකක් තියෙනවා. එතනට අපි යමු කියලා. අපි දැන් මේ පැලස් එකට තමයි යන්නේ. එතනට ගියාම හැමදේම හරිම ලස්සනට පේනවා. එතන උඩට ගියාම අර අතන තිබ්බේ එයාබස් A380 එයාබස් එක. ඒක ඔයාලා දන්නවනේ මිරකල් ගාඩන් එකේ තියනවා කියලා. ඊට පස්සේ අර හාට් ටනල් එක තමයි ඈතින් මෙතනින් පේන්නේ. ඉතින් ඒකත් බලලා අපි දැන් හෙමින් පහළට එන ගමන් තමයි තියෙන්නේ. අර කලින් තිබ්බ ලස්සන අර මෝල්ඩ් කරපු ගස් වගේ ඒ ස්ට්‍රක්චර්ස් වල දැන් ලයිට්ස් ඔන් කරලා ඒක ඔන් කරාමත් හරිම ලස්සනයි. ඉතින් දැන් අපි ඕල්මෝස්ට් හැම එකම බලන්න පැලස් එකේ ලයිට්ස් ඔන් කරලා එතකොට ලස්සනයි. ඉතින් දැන් මේ එක්සිට් එක ළඟට ඇවිල්ලා අපි යන්න තමයි හදන්නේ. මේ තියෙන ඉතින් ෆොටෝ ලොකේෂන්ස් වල ගත්ත ෆොටෝස් ගොඩාක් ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. ඔයාලත් මෙහි ආවොත් ඇවිත් බලන්න.